නිවන් දකින්න තව එක chance එකක් තියෙනවා. මේක කන් යොමු කරගෙන අහන්න මොකද්ද මේ chance එක කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ කියන්නේ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයත් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට. ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා. එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදියෙන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනයට. දඹදිවට වඩින්නේ ලංකාවට නෙමෙයි. පව් කරව ගන්න එපා දන්න අයට කියන්න මේ හතර මහා පායයි කියලා. දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා. වැඩලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුරේ තිබ්බ තැනම පිහිටනවා. ලාලාට ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා ඒ තැන්වල පිහිටලා බුදු සිරුර මැවෙනවා. ඒ බුදු සිරුර මැවෙනකොට මැවිලා බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් ඉරිදියෙන් ඒ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකේ මාර බලයේ අතුරුදහන ඒ මොහොතේ. එතකොට ওই සිද්ධිය සියලු දෙවිවරු දකිනවා. භූමාන දෙවියන් දකිනවා මිනිසුන් දකින්නේ නැහැ. ඇයි දඹදිව වජිරාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මිනිස්සු දැක්කද? කවුද දැක්කේ? දෙවිවරු දැක්කේ. මිනිස්සු දැක්කේ නැහැ. මිනිස්සු දකින්නේ නැහැ. ඒ ධාතු පරිනිර්වාණය දකින්නේ දෙවියෝ විතරයි. අන්න එදාට ගොඩාක් අය මඟපල් ලබනවා. එදාට ගොඩාක් බුදු ගුණ හිතා හිටපු අය, අනිත්‍ය සිහි කර කර හිටපු අය, බුද්ධ භූමියට වැඳ වැඳ හිටපු අය, සෑයට බෝධියට වැඳ වැඳ හිටපු අය, අවංකවම බුදුන් සරණ ගිය අය, අවංකවම ධර්මයේ සරණ ගිය අය, අවංකවම මේ සංඝයා සරණ ගිය අය, අවංකවම අඩුපාඩු හදාගෙන පන්සිල් රැකපු අයට එදාට ඒ chance කෙන ඒ තමයි අවසාන අවස්ථාව.